මහා සංඝරත්නයේ අවසරයි විද්‍යාලයේ විදුහල්පති චන්දන ගඟබඩාරච්චි මැතිතුමනි නියෝජ්‍ය විදුහල්පතිතුමනි ආචාර්ය මණ්ඩලයේ සිසු සමාජික භවතුනි විශේෂයෙන්ම රසාංජලි අල්විස් සහ ගයා ලක්රුවනි ගුරු මෑණිවරුනි එතුමියලා මේ කාර්යයේ පිටිපස්සෙන් ඉඳගෙන මේ මාධ්‍ය ඒකකය හසුරුවනවා ඒ වගේම අද මෙහි පැමිණ සිටින දෙමාපියවරුනි සම්භාවනීය අමුත්තනි හරි දැන් තමයි ඕගොල්ලන්ගේ වාරේ කවුද මේ පුංචි සෙට් එක හලෝ කොහොමද හලෝ හරි දැන් නම් මේ කතා කර ඉන්න වෙලාවක් නෙවෙයි රජු නේද දැන් මහන්සි නේද කොමන් නැට්ටුම් බලලා සින්දු අහලා කතා අහලා දැන් හොඳටම මහන්සි නේ දැන් ගෙදර යන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන ඉන්නේ ඇත්තට ගත්තොත් ඉතින් එහෙම තව විනාඩි 15කින් මේ උත්සවය ඉවර වෙන්නක් තියෙනවා නේද ඉතින් මට එන්න පුළුවන් නේ 3:00ට මොකද හේතුව තව පොඩි වැඩ ටිකක් තිබිච්ච හින්දා නමුත් ඉතින් ආව හින්දා මොනවා හරි කියන්න එපයි ඕගොල්ලන්ට නේ කියන්න ඕනේ නේද ඔව් කියන්නත් තියෙනවනේ ඉතින් මම මොනවා හරි කියන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ කියන්න යන්නේ මට ඕගොල්ලන්ගේ ඉස්කෝලෙන් කිව්වා මේ සදාචාරාත්මක මාධ්‍යවේදියෙක් පාසලෙන් ගොඩනගා ගන්නේ කොහොමද කියන මාතෘකාව කතා කරන්නේ කියන්නේ. ඉතින් මම කල්පනා කරා මාතෘකාව චුට්ටක් වෙනස් කරගන්න. ඒක මම මාරු කරගන්නම් ආචාර ධාර්මික මාධ්‍යවේදියෙක් කියන. ආචාර ධාර්මික කිව්වොත් වැඩිය හොඳයි. ඒක ඉතින් සදාචාරාත්මක කියලා කියන්නත් පුළුවන්. මොකද ආචාර ධාර්මික සදාචාරාත්මක මාධ්‍යවේදියෙක් කියලා අපි කියමු. දැන් මේ මාතෘකාව ඇතුලේ තියෙනවා මහා බර ගැඹුරක්. ඉතින් 6 පන්ති ඉඳලා 12 පන්ති වෙනකන් ඉන්න ළමයින්ට කොහොමද මම මේක කියන්නේ? මම පුළුවන් විදියට try එකක් දෙන්නම් හරිද? right. දැන් මේ මාතෘකාවෙන්ම කියනවා අපිට පොඩි එහෙම නැති මාධ්‍යවේදීන් ඉන්නවා කියලා. මොකද සදාචාරාත්මක මාධ්‍යවේදියෙක් නැත්නම් ආචාර ධාර්මික මාධ්‍යවේදියෙක් කියන කතාවක් කතා කරන්න වෙන්නෙම එහෙම නැති අයත් ඉන්නවයි කියලා කියවෙන හින්දා. ඉතින් අන්න ඒක චූටි ප්‍රශ්නයක්. මොකද එතකොට අපිට හොයන්න වෙනවා ආචාර ධර්ම වලින් එළියේ ඉන්න මාධ්‍යවේදීන් ඉන්නවද කියලා. එහෙමයි මාධ්‍යවේදීන් නෙවෙයි පුතේ. එතකොට පටල ගන්න එපා. මාධ්‍යවේදීන් කියලා කියන්නේ ආචාර ධාර්මිකව තමන්ගේ වෘත්තියේ යෙදෙන අය. අපි සාකච්ඡා කරන්නේ නැහැනේ කවදාවත් ආචාර ධාර්මික ගුරුවරයෙක් බිහි කරගන්නේ කෙසේද? මොකද මේ වෘත්තියේ ලක්ෂණය. ආචාර ධාර්මික කවුද මේ ගුරු මේ කවුද මේ වෛද්‍යවරයෙක් බිහි කරගන්නේ කොහොමද? එහෙම එකක් නැහැ. ආචාර ධාර්මික කියලා කියන්නේ නැත්නම් සදාචාරාත්මක කියලා කියන්නේ ඒ වෘත්තියේ තියෙන ගුණාංගයක්. ඉතින් එහෙනම් අපිට අද කතා කරන්න වෙලා තියෙනවා මේ වගේ මාතෘකාවක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරා මේක කොහොම හරි ඕගොල්ලන්ට මට පුළුවන් විදියට කියලා දෙන්න ඕනේ කියලා. දැන් කවුද මේ ආචාර ධාර්මික මාධ්‍යවේදියා? ඒ තමයි ඕගොල්ලෝ. මම වැඩි කාලේ ගන්නේ නැතුව මෙන්න මෙහෙම කියන්නම්කෝ. ඕගොල්ලන් TikTok බලනව නේද? Instagram බලනවද? අරයා කිව්ව එක්කෙනා TikTok විතරයි වගේ බලන්නේ.
Facebook බලනවද? ඕ. YouTube බලනවද? ඕ. එතකොට ප්‍රවෘත්ති බලනවද? ප්‍රවෘත්ති බලනවද? දැන් ඕවා ඇතුලේ කී දෙනෙක් හිතනවද අත උස්සන්න බලන්න මේ තියෙන ඔක්කොම ඇත්ත කියලා? ඇත්තද ඔය තියෙන්නේ? කී දෙනෙක් හිතනවද ඔව් අය තියෙන ඒවායින් භාගයක් බොරු කියලා? දෙන්නෙක් අත ඉස්සනවා. ඒ කියන්නේ ඇත්තයි බොරුයි නොවන ඇතුලේ එකකුත් තියනවාද? මට කියන්න කී දෙනෙක් හිතනවද මේවායේ තියෙන භාගයක් ඇත්ත කියලා කියන කට්ටිය? භාගයක් හරි අඩු ගානේ. කො බලන්න. අයිති භාගයක් ඇත්ත කියන්නේ භාගයක් බොරු තමයි. ලයිට් එකක් ගහලා තිනින්ද මට පේන්නේ නැහැ හරියට. හරි. අද බලන්න දාන්න. කොහොම හරි අපි අමුතු දේවල් විශ්වාස කරනවා. මේවයි තියෙන ඒවා ඇත්තයි කියලා සමහර අය විශ්වාස කරනවා. සමහර අය විශ්වාස කරනවා බොරුයි කියලා. සමහර අය බොරු ඇත්ත වගේ දකිනවා. සමහර අය ඇත්ත බොරු වගේ දකිනවා. නේද? ඉතින් පුතේ ඉස්සර මෙහෙම සැලමක් තිබුණේ නැහැ. ඇයි අපිට තිබුණේ මේ ප්‍රධාන පෙළේ ටීවී අරමුණ විතරයිනේ. ඉතින් ඔහොම කතාවක් තිබුණේ නැහැ. ඉතින් සමාජ මාධ්‍ය ආවට පස්සේ මේ වැඩේ වෙන තැනකට ගිහිල්ලා තියෙනවා. මාධ්‍ය මිනිස්සුන්ගේ අතට සාමාන්‍ය ජනතාවගේ අතට ඇවිල්ලා තියෙනවා. එතකොට තමයි ප්‍රශ්නේ ටිකක් බරපතලව පණ නගන්නේ. ඇයි? සමාජ මාධ්‍ය බොරු කියනකොට නැත්තම් සමාජ මාධ්‍ය වල ඉන්න අය සමහර අය කියන්නේ මේකේ භාගි තමයි. ඇත්ත කියනකොට හරි බොරු කියනකොට හරි බොරු වෛරල් වෙනවා නම් ඇත්තත් වෛරල් වෙනවා නම් ඒකට සමගාමීව ප්‍රධාන මාධ්‍ය ඇසිරෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක තමයි ලෝක ලෙඩේ දැන් අපිට තියෙන්නේ. හරි. දැන් ඒක නෙවෙයි මාතෘකාව. කොහොමද ඉස්කෝලෙන් මේක කරන්නේ? පුතේ දුවේ දැන් වැඩේ තියෙන්නේ මෙතන මාධ්‍යවේදීන් කියලා විශේෂ වැඩක් නැහැ. එකම දේ තියෙන්නේ අපි මිනිස්සුද කියන එක විතරයි. අපි මිනිස්සුද. එතකොට මිනිස්සෙක් නම් අපි මිනිස්සෙක් තමයි පළවෙනියට නායකත්වයට සුදුසු වෙන්නේ. මනුස්සකම් නැති එක්කෙනෙක්ව නායකත්වයට සුදුසු නැහැ. මනුස්සෙක් නම් එයා ඉස්කෝලේ වෙන්න පුළුවන්, සමාජයේ වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන්. එතකොට නායකයෙක් වෙන්න මනුස්සකම් තියෙන එක්කෙනෙක් උචිතයෙක් වෙනවා. ඒ වගේම තමයි මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ අන්න ඒ සමාජයට ඉස්සරහින් යන කෙනෙක්. සමාජයට මඟ පෙන්වන කෙනෙක්. සමාජයත් එක්ක යන කෙනෙක් නෙවෙයි. සමාජයට කියනවා මාධ්‍යවේදියෙක්, මාධ්‍යකරුවෙක්, මාධ්‍ය ආයතනයක් මොකද්ද? ඔන්න සමාජයට අනුතරක් වෙන්න යනවා. ඔන්න සමාජයට මෙන්න මේ වගේ දෙයක් වෙන්න යනවා. ඒක වෙනුවෙන් අපි පෙනීමට. හැබැයි උද්දේශයක් තියෙනවා. මොකක්ද? ඒ සමාජයේ ආරක්ෂාව, ප්‍රගමනය, සෞඛ්‍ය, සංරක්ෂණය සහ අභිවෘද්ධිය උදෙසා. ඒකට තමයි මාධ්‍යවේදීන් ඉන්නේ. මිනිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා, මිනිසුන්ගේ සංරක්ෂණය උදෙසා. එහෙම නැතුව මාධ්‍යවේදීන් ඉන්නවද? මාධ්‍යවේදීන්ද කවුරු හරි කා කොටා ගන්න සලස්සනවා නම් උසි කියන අය මාධ්‍යවේදීන්ද? උසි කියන අය මාධ්‍යවේදීන්ද? උසි කියන අය මාධ්‍යවේදීන් නෙවෙයි. ඉතින් පටල ගන්න එපා. ඒගොල්ලන්ට මාධ්‍යවේදීන් කියලා කියන එක වැරදි. ඒක මොකද හේතුව? මාධ්‍යවේදීන්ට කරන අගෞරවය. උසි කියලා මාධ්‍ය ආයතනයක් කියනවා නම් ඒගොල්ලන් මාධ්‍ය ආයතනද? නෑ. ඒගොල්ලන් වෙන මොනවා හරි එකක් කරන ආයතන. සමාජය දැනෙනවා නම්, මිනිස්සුන්ගේ දුක්ඛ දෝමනස්යන් දැනෙනවා නම්, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දැනෙනවා නම්, ඒ අයිතිවාසිකම් තැලෙනමයි පොඩි වෙනමයි කියලා දැනෙනවා නම්
අන්න මාධ්‍ය ආයතනයක්, අන්න මාධ්‍ය කර්මයක්. එතකොට දැන් ඔන්න මම ආයේ එකක් කියන්නම්. මේකේ ඇතුලේ අපි මෙන්න මෙහෙම එකක් කියනවා. මම මේ ටිකට ධානා ඒ වුණාට ඒක කියන්න බෑ දැන් වෙලානේ. හරි. මේ මාධ්‍යකවේදීන් කියන කට්ටිය මොනවද පළවෙනියටම කරන්නේ? ඒගොල්ලන් ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කරනවා. එතකොට ඇත්ත වගේ පෙන්නන ඇත්ත කතා කරනවද? එහෙම එකක් බෑනේ මාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදීන්ට තියෙන්නේ මූලික කාරණේ ඒගොල්ලන් ඇත්ත කියන්න ඕන. ඇයි ඇත්ත කියන්න ඕන? ඒගොල්ලන් වැඩ කරන්නේ සමාජීය ප්‍රගමනය සඳහා. ඒගොල්ලන් වැඩ කරන්නේ සමාජීය ඉස්සරහට ගෙනියන්න. ඒගොල්ලන් වැඩ කරන්නේ සමාජයේ උන්නතිය සඳහා. සමාජය කියලා කියන්නේ මොකද්ද? දරුවන්ගේ, වැඩිහිටියන්ගේ, එක එක ජාතීන් වල, එක එක ආගම් වල, එක එක ජන කණ්ඩායම් වල අයගේ අයිතීන් සහ ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා තමයි මාධ්‍ය වේදීන් කියන කට්ටිය වැඩ කරන්නේ. ඒ නිසායි හැම මාධ්‍යවේදියෙක්ම අපි කියන්නේ මානව අයිතිවාසිකම් වලට ආචාර කරන අයයි කියලා. මානව අයිතිවාසිකම් ගරු කරන්නන්ය කියලා. අපිට එතකොට ඒගොල්ලන්ට කියන්න බෑ කවදාවත් මගේ ලේඛනයේ ඇතුලේ සමාජය බිඳින්න උත්සාහ කරන කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ පුතේ. තව කෙනෙක්ව තලන්න උත්සාහ කරන කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. තව කෙනෙක්ට දුක දෙන්න හිතන කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. එතකොට පළවෙනි කාරණය ඒගොල්ලන් ඇත්ත කියන්නේත් අනිත් එක්කෙනා අගෞරවයටපත් වෙන්න, අගතියටපත් වෙන්න නෙවෙයි. එතකොට අපිට ඇත්ත කියන්න පුළුවන්. කොහොමද ඇත්ත කියන්නේ? කොහොමද ඇත්ත කියන්නේ? අපිට කියන්න පුළුවන් අන්න අහවල් ඉස්කෝලේ අහවල් එකක් වුණාය කියලා අපිට ඇත්ත කියන්න පුළුවන්. හැබැයි ඒ අහවල් ඉස්කෝලේ ඉන්න දරුවෝ ඔක්කොමලා ඒ අවාසනාවන්ත ඛේදවාචකේ කුටස්කාරයෝ නෙමෙයි. ඇත්ත කියන්න පුළුවන් අන්න අහවල් ඉස්කෝලේ අහවල් පන්තියේ අහවල් එක්කෙනා මෙන්න මෙහෙම එකක් කරාය කියලා. එතකොට ඒකෙන් අනිත් ඉස්කෝලවල අයටත් එහෙම ඒවා කරන්න දැනෙනවා නම් අන්න එතන ඇත්ත කීමෙන් පළක් වෙන්නේ නැහැ. මං කෙලින්ම කියන්නම්කෝ. දැන් ඔය එක එක්කෙනා කියනවා Tamanට හානි කරගන්නවයි කියලා. දුක හිතුනහම මොනවද කරන්නේ? මට කියන්න හැමෝටම දුක හිතෙනවද? ඕගොල්ලන්ට දුක හිතෙනවද? ඕගොල්ලන්ට අපිට වැඩිය දුක හිතෙනවා අපි දන්නවා ඒක. ඕගොල්ලන්ට තරහ යනවද? ඕගොල්ලන්ට තරහ යනවා අපිට වැඩිය තරහ යනවා. මොකද හේතුව ඕගොල්ලන්ට තියෙන පීඩනේ වැඩි. ඒ නිසා ඕගොල්ලන්ට හානි කරගන්නවද? කියන්න සද්ද කරලා නෑ කියලා. ඒක තමයි නරකම වැඩේ. Tamanට හානි කරගන්න හරියන්නේ නෑ නේ දුක හිතුනහම. හැබැයි Tamanට හානි කරගත්තොත් එක්කෙනෙක් ඒක ගැන අපි සමාජයට කියන එකෙන් වෙන්නේ මොකක්ද? ඒක තව තවත් ප්‍රවර්ධනය වෙනවා. ඉතින් පුතේ ඒක හරිම නරක වැඩක්. දැන් බලන්න ඕගොල්ලන්ට මං අද දැක්ක ලස්සනම දේ දැක්කේ මං අද මෙතන මොකද්ද දන්නවද? මං සම්පූර්ණ වීඩියෝ දැක්කේ නෑ. හැබැයි මම අද දැක්ක ලස්සනම දේ තමයි ඕගොල්ලන්ගේ එක දරුවෝ කණ්ඩායමක් කරලා තිබ්බ වීඩියෝ එකක්. මොකද්ද මේ වීඩියෝ එක? බුලින් ගැන මේ පන්ති කාමරවල නැත්නම් ඉස්කෝලවල තියෙන බුලී කරන මිනිස්සු තමයි ඇත්තටම මේ මාධ්‍ය අවභාවිත කරන්නේ. අනිත් එක්කෙනාගේ ගෞරවය කෙලසන මිනිස්සු, අනිත් එක්කලන්ට ගෞරව කරන්නේ නැති මිනිස්සු, අනිත් ඒගොල්ලන්ට මං වගේ දැනෙනවා, මට වගේ හැඟීම් තියෙනවා, මට වගේ අම්මෙක් ඉන්නවා, මට වගේ තාත්තෙක් ඉන්නවා, මට වගේ නංගි කෙනෙක් ඉන්නවා, මට වගේ අක්කා කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ නැති මිනිස්සු තමයි බුලි කරන්නේ. නැත්තම් රෙක් කරන්නේ. නැත්තම් Taman ලොක්කා කියලා පොර වෙන්න හදන්නේ. නැත්තම් වීරයා වෙන්න හදන්නේ. අන්න එහෙම වීරයෝන්ගේ අතට සමාජ මාධ්‍ය නැත්තම් මාධ්‍ය ගියොතින් මොකද වෙන්නේ? ඒගොල්ලන් මුළු මහත් සමාජෙම බුලී කරනවා.
පට්ටපල් බොරු අතාරින්න. අතේ හිතෙන උදේ හිතෙන දේ අතහැරලා දානවා. මේ වගේ මාධ්‍යයක් කවදාවත් සමාජයක් ප්‍රගමණය කරන්නේ නැහැ මගේ පුතේ. සමාජයක් ප්‍රගමණය කරන්නේ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. මේ රටේ ඉන්නවා වැඩි බහුතරයක්. හරිම විශිෂ්ට සමාජ මාධ්‍යවේදීන්. විතරක් නෙවෙයි හරිම විශිෂ්ට මාධ්‍යවේදීන්. ඒගොල්ලෝ මුළු ජීවිතයම සමාජයේ, තමන්ගේ ගමේ, තමන්ගේ ආයතනයේ, තමන්ගේ ප්‍රජාවේ විතරක් නෙවෙයි මුළු මහත් රටේම සංවර්ධනය, අභිමානය, ආරක්ෂාව, ගරුත්වය, සංරක්ෂණය උදෙසා වැඩ කරන මාධ්‍යවේදීන් අද ඕනෑ තරම් ඉන්නවා. අන්න ඒගොල්ලන් තමයි නායකයෝ. ඒගොල්ලන් තමයි විශිෂ්ට මාධ්‍යවේදී. එක දරුවෙක් මට කිව්වා සර් අපි පොඩි කණ්ඩායමක් හදාගන්නවා. ඇයි? අපිට පොඩි කණ්ඩායමක් හදාගෙන අපි කියලා දෙන්න යනවා කොහොමද බුලියින් වලට විරුද්ධව වැඩ කරන්නේ කියලා. අපි වීඩියෝ හදන්න හදනවා. කවුරු හරි මොනවා හරි පෙත්තක් දුන්නාම යාළුවෝ සෙට් එකක් එකතු වෙලා මේක බීපම් මචං මේක මරු මචං කියලා කියනකොට නේද? මේකට නිින්ද යනවා අරමුණුව කියලා කිව්වහම ඒක එපා කියන්න පුළුවන් ළමයි අපිට හදා ගන්න ඕන නිසා අපි වගේ කට්ටිය ඒකට එපා කියන්න දන්නේ නැහැ. නෑ බෑ කියන්න දන්නේ නැහැ කියලා. ටියුෂන් ගුරුවරයෙක් හරි කවුරු හරි කෝච් කෙනෙක් හරි කවුරු හරි එක්කෙනෙක් මේ ඔක්කොමලා නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නෝ මේ જાතිය. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් හින්දා මුළු සමාජයක් අවුල් වෙනවා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් කිව්වොත් එහෙම දෝනිට කියනවා මේ ඔයාගේ ගණන් ටික ඔක්කොම වැරදීනේ. හවස ඉන්න මං උගන්වන්නම් පන්තියෙන් පස්සේ. සර්ට උනත් බෑ කියන්න පුළුවන්ද? බෑ කියන්න බෑ. කොහොමද එතකොට අපි දරුවන්ට කියලා දෙන්නේ බෑ කියන්නේ? ඉස්කෝලේ ඇතුලේ පටන් ගන්න පුතේ. කොහොමද ප්‍රබලයෙන්ට බෑ කියන්නේ? කොහොමද ප්‍රබලයෙන් ඉස්සරහා ධන නොනමා ඉන්නේ? කොහොමද අපි අපේ පියර් ගෲප් එක එහෙම නැත්නම් අපේම කට්ටිය අපිට ප්‍රෙෂර් කරනකොට ඒ ප්‍රෙෂර් එකෙන් ගැලවෙන්නේ බෑ කියන්නේ? ගාලා වහිනවා. ඒ හින්දා මට තව කතා කරන්න පුළුවන් අනේ එළියට ගියත් වැඩක් නැහැ. හරි මං ඉවර කරනවා. අනිත් එක තමයි මං කිව්වා වගේ ඒගොල්ලන් ඇත්ත කියනවා. ඒගොල්ලන් ගෞරවයෙන් කතා කරනවා. අනිත් එක්කෙනාට නමක් තියෙනවා. අනිත් එක්කෙනා කැමති. ඔබ කැමති නේද ගෞරවයෙන් කතා කරනවාට? ඔයාට ගරු කරලා කතා කරනවාට? ඔයා කැමති නෑනේ මේ මෝඩයා හරකා ගොනා අරෝමියා කියලා කතා කරනවට කැමති නෑ නේද? කැමති නෑ. එතකොට අනිත් එක්කෙනාට ගරු කරන්න දන්න එක්කෙනෙක් මාධ්‍යවේදියෙක් නේ. ඒ අවස්ථාවට අනුව ගුරුවරයෙකුට කතා කරන්නේ කොහොමද? විදුහල්පතිකමාට කතා කරන්නේ කොහොමද? හාමුදුරුවන්ට කතා කරන්නේ කොහොමද? එහෙම අපි ගරු කරන්න දැනගන්න ඕන අනිත් එක්කෙනාට. ඊළඟ එක්කෙනා ගමු. අනිත් අයගේ ගරුත්වය ආරක්ෂා කරන එක්කෙනා. ගරු කරනවා විතරක් නෙවෙයි පුතේ. ඒ ගරුත්වය ආරක්ෂා කරන්න. කොහොමද ගරුත්වය ආරක්ෂා කරන්නේ? අනිත් එක්කෙනා තමා වගේමයි කියලා හිතන එකෙන්. ඒකට අපි කියනවා සාකම්පාව කියලා. ඔයාගේ දුක අනිත් එක්කෙනාටත් දුකමයි පුතේ. අනිත් එක්කෙනාගේ දුක ඔයාගේ දුකම තමයි. ඔයාට දුක දැනෙන විදිහටම තමයි අනිත් එක්කෙනාටත් දුක දැනෙන්නේ. ඔයාට සතුට දැනෙන විදිහටමයි අනිත් එක්කෙනාටත් සතුට දැනෙන්නේ. ඔයාට කම්පාවක් එන විදිහටමයි අනිත් එක්කෙනාටත් කම්පාවක් එන්නේ. ඒ නිසා මතක තියාගන්න මගේ දුවේ පුතේ. අර ඔයාගේ සතුට මගේ සතුට කරගන්න, ඔයාගේ දුක මගේ දුක කරගන්න පුළුවන් මිනිස්සෙක් තමයි මාධ්‍යවේදියෙක් කියලා. එහෙම නැතුව ඔයාගේ දුකේදී hina වෙන, ඔයාගේ සතුටේදී අඬන කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්න බැරි? සහකම්පාවක් නැති මිනිස්සෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. ඒක එතකොට වෙන ඇජෙන්ඩා එකක්. ඒක කමක් නැහැ. වෙන ඒවා කරනවා නම් කමක් නැහැ. මාධ්‍යවේදියේ නොවන ඒවා තියෙන්නේ. මාධ්‍යවේදියේ නොවන ඒවා මොනවද? මිනිසුන්ට විරුද්ධව දේවල් කරන්න පුළුවන්. මිනිසුන්ට හානි වෙන දේවල්. ඒක ඔක්කොම මාධ්‍යවේදියේ නෙවෙයි. ඒවා වෙන එකක්. ඒකට අපි අකුල් හෙලන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ මාධ්‍යවේදිය. පාවිච්චි කරන්නේ
ඔසවා තබන්න මිසක්කා බිම දාන්න නෙවෙයි මාධ්‍යවේදී. මාධ්‍යවේදීගේ වචන කඩන්න නෙවෙයි. මාධ්‍යවේදීගේ වචන ගොඩනගන්න. මාධ්‍යවේදියෙක් ජීවිත ගොඩනගනවා මිසක්කා මාධ්‍යවේදියෙක්ගේ වචන ජීවිත විනාශ කරන්නේ නැහැ. ඒ නිසා මාධ්‍යවේදීන් ජාතියක් උලුප්පලා මිනිස්සෙකුට හානි කරන්නේ නැහැ. කුලයක් උලුප්පලා මිනිස්සෙකුට හානි කරන්නේ නැහැ. යම් කෙනෙක්ගේ ශරීර දුර්වලතාවයක් උලුප්පලා මිනිස්සෙකුට කතා කරන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන වචන ලේබල් කරන එක. අපි ලේබල් කරනවා නේද? අපි එක එක වචන වලින් ලේබල් කරනවා. මං ආස නැහැ මේ වචන කියන්න. නමුත් අපි එක එක විදිහට ලේබල් කරාම අපි මේ මිනිස්සයව දකින්නේ සම්පූර්ණයෙන් එහෙම එක්කෙනෙක් විදියට. අපි නිකන් උදාහරණයක් ගමුකෝ. දැන් කාට හරි අපි කියනවා එයාට මානසික ආබාධයක් තියෙනවායි කියලා. අපි ඔක්කොටම මානසික ආබාධ තියෙනවා අඩු වැඩි වශයෙන්. ඔක්කොටම නැතත් ටිකක් පිරිසකට අඩු වැඩි වශයෙන් එක එක මානසික ආබාධ තියෙනවා. හැබැයි මානසික ආබාධයක් තියෙනවා කිව්ව ගමන්ම එයාට ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ. එයා ටීචර් කෙනෙක් නෙමෙයි. එයාට විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? එයා මානසික ආබාධයක් තියෙන කෙනෙක්. මෙන්න මේ ලේබල් කිරීම කිසි දවසක මාධ්‍යවේදීන් කරන්නේ නැහැ. මම මේ ඊයේ පෙරේදා දැක්කා කෙනෙක් කරපු අවුලකට තාත්තගේ නම කියන. තාත්තා මොනව කරන්නද? මොකෙක් හරි මිනිමරුවෙක් කියන්නකො. හරි. මොනවා හරි කරපු මිනිමරුවෙක්. මිනිහක් මරලා තාත්තගේ නමින් තමයි හඳුන්වන්නේ. මොකද තාත්තා ප්‍රසිද්ධයි. ඉතින් එහෙම අය මාධ්‍යවේදීන් නෙවෙයි. ඩිංග කෙලියෙන් හිතන්න ඕන. මම මිනිසුන්ට අගරු කරනවද මගේ වචනය ඇතුලේ? මම මිනිසුන්ට අගරු කරනවද මගේ ක්‍රියාව ඇතුලේ? මම මිනිසුන්ට අගරු කරනවද මගේ භාවිතය ඇතුලේ? අනිත් පැත්තෙන් ගත්තාම කවදාවත් මාධ්‍යවේදීන් පක්ෂාග්‍රාහී කම් ඇතුලේ ක්‍රියා කරන්න බෑ. ඒක කියනකොට ඔයගලන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මතයක් දරන්න පුළුවන්. ඕනම මාධ්‍යවේදියෙකුට මතයක් දරන්න පුළුවන්. තමන්ගේ මතය. හැබැයි මතය ජනගත කරනකොට පක්ෂග්‍රාහී කම මාධ්‍යවේදියාගෙන් පලා යනවා. ඒ කියන්නේ මාධ්‍යවේදියා කියන භූමිකාවෙන් පක්ෂග්‍රාහී කම ඇතුලේ තිබුණොත් මාධ්‍යවේදියා මේ ඇඟ ඇතුලෙන් පලා යනවා. එනිසා අපි මතක තියාගන්න ඕන අපි වැඩ කරනකොට අපිට ඔක්කොටම තියෙනවනේ අපිට තියෙන පුළුවන් පක්ෂ මතයක් තියෙන පුළුවන් අපිට ආගමික මතයක් තියෙන පුළුවන් අපිට සදාචාරය පිළිබඳ වෙන මතයක් තියෙන පුළුවන් අපිට එක එක මත තියෙනවා. නමුත් මගේ මාධ්‍ය භාවිත ඇතුලේ මම ඒක ජනගත කරන්න උත්සාහ කරනවා නම් පක්ෂග්‍රාහී ලෙස එතන මාධ්‍යවේදියෙක් නැහැ. ඉතින් ඔයගලන්ට එක එක්කෙනා ඔළුවේ දා ගන්න පුළුවන් හැබැයි ඒකම කරන්න නැහැ කමක්. right. අනිත් එක තමයි අනිත් මිනිස්සෙකුට මේ කිව්වේ ඇතුලේ තියෙන්නේ අනිත් මිනිස්සෙකුට හානි වෙන දෙයක් පෝස්ට් කරන්නේ නැහැ. මම ඒක කතන්දරයක් කියන්නම් පුතේ. දැන් අද මම මෙහෙන් යනකොට නෙවෙයි මම තනියම මගේ වාහනය එලවගෙන යන වෙලාවට අපි හිතමු මම ඇක්සිඩන්ට් වුණා. ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම මොකද කරන්නේ? ඕගොල්ලන් මට ආරාධනා කරේ යම් හේතුවක් හින්දානේ. නේද? සමාජයේ අනිත් ඒගොල්ලන් දන්න හින්දා හරි මොකක් හරි හින්දානේ. හරි. ඕගොල්ලන් අඩු ගානේ දන්න හින්දානේ. එතකොට චන්දන සූරිය බණ්ඩාර ඇක්සිඩන්ට් වෙච්ච ගමන් චන්දන සූරිය බණ්ඩාර හැචස් වෙලා පාරේ මල. මොනවද ඕගොල්ලන් කරන්නේ? ගන්නවා චන්දන සූරිය බණ්ඩාරගේ හැචස් වෙච්ච පින්තූරේ චප්ප වෙච්ච නේ කාලිසම ඉරිලා නේම වැටිලා රාරේලා ඔක්කලා ඉන්න පින්තූරේ අරගෙන දානවා කොහෙද? මම ඔයාගෙන් අහන්නම්. ඔයාගේ දන්න කියන එක්කෙනෙක්වත් එහෙම වෙන්න එපා.
හැබැයි ඔයාට මිනිස්සු එහෙම සලකනවට ඔයා කැමතිද? ඔයාගේ පෞද්ගලිකත්වයේ සීමාවන් උල්ලංඝනය කරනවට ඔයා කැමතිද? අනේ පුතේ මං නම් ආස නැහැ. ඒක මට කරන්න එපා. මමත් මැරෙනවානේ. එතකොට මේ මැරෙන දවසට මං ආස නැහැ මට කන්ට්‍රෝල් එකක් නැහැනේ. මගේ බොඩි එක ගැන මට කන්ට්‍රෝල් එකක් නැහැනේ. ඒ බොඩි එක එළිය තියෙන්නේ පැය දෙකයි. පැය දෙකකින් ඒක අතුරුදහන් වෙනවා. හැබැයි මේ පැය දෙකක් මට කන්ට්‍රෝල් එකක් නැහැනේ. ඒ නිසා ඒකේ පින්තූර දාන්න. මං ආසයි මෙහෙම ඉන්න. මෙහෙම ඉන්නවට පින්තූර දාන්නවට ආසයි. ඔයගොල්ලෝ මගේ පින්තූර පළ කරන්න එපා. ඕගොල්ලොනුත් එහෙමයි කියලා මම දන්නවා. එහෙනම් අපි සමාජයට කියන්න ඕන මිනිසුන්ගේ අයිතිවාසිකම් කියලා කියන්නේ අපිට හිතෙන එකට වඩා බොහොම ගැඹුරු එකක්. මිනිසුන්ගේ පෞද්ගලිකත්වයේ සීමාවන් ආක්‍රමණය කරන්න අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මිනිස්සේ බුලත් කියලා පාරක් ගහනවා වෙන්න පුළුවන් පාරේ. එතකොට අපිට අයිතියක් නැහැ. බුලත් කියලා පාර ගහපු මිනිහව පෙන්නලා ගිහිල්ලා Facebook එකේ දාන්න. මොකද ඒක අපේ වැඩේ නෙවෙයි. හැබැයි පොදුවේ කතා කරන්න බුලත් කියලා ගහන එක කොයිතරම් නරකද කියලා. ඒක ගැන නරක කියලා දෙන්න සමාජයට. හැබැයි අර මිනිස්සයව පෙන්නලා ඒ මිනිස්සයාගේ ජීවිතය හානි කරන්න එපා. මොකද හේතුව මම හවසට ගිහිල්ලා සමහර විට වෙන මොනවා හරි නරක වැඩක් කරනවා වෙන්නේ. අපි ඔක්කොම නරක වැඩයි හොඳ වැඩයි දෙකම කරන මිනිස්සු. ඒ නිසා නරක වැඩයි හොඳ වැඩයි දෙකම අපි සමාජයක් විදියට මිනිස්සු විදියට කරනවයි කියන එක මතක තියාගන්න කෙනෙක් මාධ්‍යවේදී. අනිත් එක්කෙනාගේ ජීවිතයේ සීමාවන් අඳුරගන්න එක. එහෙම කරන කෙනෙක් මාධ්‍යවේදී. ඒ නිසා මගේ පුතේ දුවේ ෂෙයා කරන්න කලින් මොනවා හරි පෝස්ට් එකක් ෂෙයා කරන්න කලින් ඔයගොල්ලන් සෝෂල් මීඩියා භාවිත කරනවා නම් ෂෙයා කරන්න කලින් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් පස් සැරයක් හිතන්න. කතා කරන්න හැම වචනයක්ම කතා කරන්න ගොඩ නගන්න. එක වචනයක්වත් කතා කරන්න එපා අර විදියට මිනිස්සෙක්ගේ හැඟීම් වලට පීඩනයක් ඇති වෙන්න. ඒගොල්ලන් වීරයෝ නෙවෙයි පුතේ ආ. ඒගොල්ලන් වීරයෝ නෙවෙයි. ඒගොල්ලන් වීරයෝ නෙවෙයි. ඒගොල්ලන් තමයි උපරිම දුර්වලයෝ. ඔයගොල්ලන්ගේ ඉස්කෝලෙත් ඉන්නවා නම් අර බුලි කරන කට්ටිය, ඇවිල්ලි කරලා ලොක්කෝ වගේ ටොකු වයින් කට්ටිය, ඒගොල්ලන් තමයි උපරිම හීනමානයක් තියෙන කට්ටිය. ඒගොල්ලන් සමාජයේ අර වීරකමට කරනවා කියලා පෙන්නනවා. හැබැයි ඒගොල්ලන් තමයි වීරත්වය කියන එක තුට්ටුවකට දන්නේ නැති කට්ටිය. ඒ නිසා කතා කරන්න ගොඩ නගන්න. කතා කරන්න එපා හිත විදින්න. හොඳට සවන් දෙන්න ඉගෙන ගන්න. හොඳට සවන් දෙන්න ඉගෙන ගන්න. මොකද සවන් දෙන්නෙක් වෙන්න. තොරතුරු දෙන්නේ ලස්සන කටහඬක් විතරක් නෙවෙයි. අපේ කටහඬක් තොරතුරු දෙනවා. තොරතුරු දෙන කටහඬක් නෙවෙයි. දයාව දෙන කටහඬක් වෙන්න. ආදරය බෙදෙන කටහඬක් වෙන්න. ඇයි දන්නවද පුතේ ආදරය බෙදන්න ඕන? මම ඔයාට පාවිච්චි කරන්න බඩුවක් නෙවෙයි. මම ඔයා මාව ආදරය කරන්න මට ආදරය කරන්න කියලා ඉල්ලන පුද්ගලයෙක් මිනිහෙක්. එතකොට මිනිහෙකුට ඕන කරන්නේ ආදරය. පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන්. කවකටු පෙට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්. ඉදලක් පාවිච්චි කරන්න පුළුවන්. පුටුවක් පාවිච්චි කරන්න පුළුවන්. බිල්ඩිමක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මිනිස්සෙක් කවදාවත් පාවිච්චි කරන්න හිතන්න එපා. මගේ ආදරණීය දුවේ පුතේ මම එක අවසාන වාක්‍යයක් කියලා මේ කතාව ඉවර කරන්න. මම භාණ්ඩයක් නෙවෙයි පාවිච්චි කරන්නේ. මම පුද්ගලයෙක් ආදරය කරනවා. ආදරය කරන්න දන්න මිනිස්සු මාධ්‍යවේදීන් පුතේ. කඩන මිනිස්සු මාධ්‍යවේදීන් නෙවෙයි. බෙදින මිනිස්සු මාධ්‍යවේදීන් නෙවෙයි. සමාජය ලස්සන කරන මිනිසත්කම රජ කරවන මිනිස්සු මාධ්‍යවේදීන්. ඉතින් එහෙම මිනිස්සු මොන වෘත්තිය දරුවක් ඒගොල්ලෝ මේ සමාජයට නායකත්වය දෙන ඇත්ත මාධ්‍යවේදී. මාධ්‍යවේදීන් කියලා විශේෂ වර්ගයක් නැහැ. ඔබ මාධ්‍යවේදියෙක්.
ගුරුතුමියනි ඔබ මාධ්‍යවේදියෙක්. වෛද්‍යතුමනි ඔබ මාධ්‍යවේදියෙක්. හාමුදුරුවනේ ඔබ වහන්සේ මාධ්‍යවේදියෙක්. විදුහල්පතිතුමනි ඔබතුමා මාධ්‍යවේදියෙක්. අද අපි රටේම ඉන්න හැම කෙනෙක්ම පුරවැසියෙක්ම මාධ්‍යවේදියෙක්. එහෙනම් ඒ ආදරය කරන මිනිස්සු ඇත්ත මාධ්‍යවේදී විතරයි මට කියන්න තියෙන්නේ. ඉතින් අමුතු ආචාර ධර්ම නෑ පුතේ. මනුෂ්‍යත්වයේ විතරයි තියෙන එකම ආචාර. මම ඔබලම ඔක්කොටම හරිම ආදරෙයි. මට අහගෙන මට සවන් දුන්නට මම අහගෙන හිටියට බොහෝම පිං. Thank you. Bye.